කෝටියක් ප්‍රශ්න මැද බණ ඩිංගක් අහනකොට හිත ඩිංගස් වෙනසෙනවනේ. ධර්ම ස්පර්ශ වුණා. කෝටියක් ප්‍රශ්න මැද කිරිසුදු පාටින් බබලන සෑයක් ළඟ වැඳගෙන පිරිතක් කියනකොට හිත සැනසෙනවනේ. ධර්මයක් ස්පර්ශ වුණා. කෝටියක් ප්‍රශ්න මැද කසාවත් දරාගත්ත සඟරුවන් වහන්සේලා දකින්නකොට හිත සැනසෙනවනේ. ධර්මයේ පොඩ්ඩක් ස්පර්ශ වුණා. සංසාරේ හැටි මෙහෙමයි කියලා හිතනකොට හුස්ම ගිහිල්ලා සැනසෙල්ලක් එනවා. ධර්මයක් ස්පර්ශ. ඇයි මේ අනිත් වෙලාවට කරදර පීඩාව වැඩි? අධර්මය. ටීවී එක දැම්මත්, නිවුස් ඇහුවත්, පත්තරයක් බැලුවත්, ඊළඟට සෙට් එකක් ළඟින් ගියත්, කුඹුරක් ළඟින් ගියත්, පාරක් ළඟින් ගියත්, මඟුල් ගෙදරක ගියත් හැමතැනම කසුකුසු. එක එකාට චෝදනා කරන දේශපාලන කතා, කුණු කතා, ජරා කතා